ආයිබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම එඩියුකේෂනල් ඇකඩමි YouTube නාලිකාවට 2024-2025 අධ්‍යයන පොත්සාදී පත්‍ර සාමාන්‍ය පෙළ විභාගේ දැන් ආරම්භ වෙලා තියෙන්නේ. ඔයාලට මේ වෙද්දි විෂයන් 8ක් ඉවරයි. හෙට ඔයාලට තියෙන 9 වෙනි විෂය. අපි ඔයාලට මේ වෙනකන් 2024-2025 අධ්‍යයන පොත්සාදී පත්‍ර සාමාන්‍ය පෙළ විභාගේ විෂයන් 4කට එන අනුමාන ප්‍රශ්න දුන්නා. අපි දීපු අනුමාන ප්‍රශ්න වලින් 180කට වැඩි ප්‍රමාණයක් මේ සැරේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රවල ඇවිල්ලා තිබ්බා. අපි දුන්න අනුමාන වලින් ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. හෙට ඔයාලට තියෙන කාණ්ඩ විෂයම් මගෙන් ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බ පුරවැසි අධ්‍යාපනයේ අනුමාන ප්‍රශ්න දෙන්න කියලා. ඒකින්ද තමයි අද මම මේ වීඩියෝ එකේ 2024-2025 අධ්‍යයන පොත්සාදී පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට එන පුරවැසි අධ්‍යාපනයේ අනුමාන ප්‍රශ්න ටික අරන් ආවේ. ඒ වගේම ඔයාලට ඕනි කාණ්ඩ විෂයන් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් පහලින් තියෙන රතු පාට subscribe button එක click කරලා bell icon එකත් ඕල් කරගෙනම යමු වීඩියෝ එකට. ඔයාලා දන්නවා සාමාන්‍ය පෙළ විභාගේ පුරවැසි අධ්‍යාපනයේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ ඔයාලට හැදෙන්නේ 10 11 ශ්‍රේණි වල සියලු පාඩම් වලින්. ඒ ප්‍රශ්නේ ඔයාලට කෙටි ප්‍රශ්න 10ක් අහන්නේ. ඒකට ඔයාලා ලකුණු 20ක් දෙනවා. දැන් ඔයාලට පේනවා ඇති 2024-2025 අධ්‍යයන පොත්සාදී පත්‍ර සාමාන්‍ය පෙළ විභාගේ පුරවැසි අධ්‍යාපනයේ දෙවන පත්‍රයේ දෙවැනි ප්‍රශ්නේ දෙන අනුමාන මේ පාඩම් වලින් තමයි ඔයාලට අනුමාන ප්‍රශ්න හැදෙන්නේ. මේ පාඩම් ටික ඔයාලා හොඳටම බලාගෙන යන්න. ඒ අනුව ඔයාලට අනුමාන ප්‍රශ්න හැදෙන පළවෙනි පාඩම තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. දෙවැනි පාඩම තමයි බලය විමධ්‍යගත කිරීම හා බලය බෙදා හැරීම. තුන්වෙනි පාඩම තමයි නීතිය හා යුක්තිය. හතරවෙනි පාඩම තමයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ ගැටුම් නිරාකරණය. පස්වෙනි පාඩම තමයි බහුසංස්කෘතික සමාජය. හයවෙනි පාඩම තමයි ජාත්‍යන්තර සම්බන්ධතා. හත්වෙනි පාඩම තමයි පාරිසරික ගැටලු හා තිරසාර සංවර්ධනය. මේ පාඩම් හත ඔයාලා හොඳටම බලාගෙන යන්න. මේ පාඩම් හතෙන් 2024-2025 අධ්‍යයන පොත්සාදී පත්‍ර සාමාන්‍ය පෙළ විභාගේ පුරවැසි අධ්‍යාපනයේ ප්‍රශ්න පත්‍ර දෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. ඒකින්ද මේ පාඩම් ටික හොඳටම බලාගෙන යන්න. ඒ වගේම අනිත් පාඩම් ටිකක් බලාගෙන යන්න. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම පහලින් තියෙන රතු පාට subscribe button එක click කරලා bell icon එකත් ඕල් කරලා තියාගත්තොත් අපි අනුමාන වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට මගහැරෙන්නේ නැතුව බලන්න පුළුවන්. ඔයාට සුබ දවසක්.